ආයිබෝන් කියලා පිළිගන්න අපගේ YouTube channel එකට. ඉතින් අද සුපිරි වීඩියෝ එකක් අරගෙන තමයි ඒ තමයි WhatsApp එක notification එන්නේ නැත්නම් ඔයාගේ WhatsApp එක තුලට ගියාම විතරක් නම් message එන්නේ. ඒකට මම අද විසඳුමක් දෙන්න තමයි යන්නේ. ඒක කොහොමද අපි හදාගන්නේ? ඒකට පිළිතුරු කොහොමද අපි හොයන්නේ කියන එක තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන් ඔයාලා ඔයාගේ WhatsApp එකට මාත් වෙන මගේ WhatsApp එකට. ඒකට ගිහින් ඔයාලට උඩම පේනවාද තිත්තිරි තුනක් තියෙනවා. WhatsApp කියන එක එහා පැත්තේ දකුණු පැත්තේ උඩ කෙළවරේම තියෙනවා තිත්තිරි තුනක් කැමරා අයිකන් එකට එහා පැත්තේ. ඔයා ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනකට තමයි එන්නවා. ඊට පස්සේ ඔයා setting කියන එකට යන්න. setting කියන එකට ගියායින් පස්සේ ඔයාලට පේන ඇති account කියලා තියෙනවා. ඊට පස්සේ ඔහොම privacy කියලා තියෙනවා. ඔහොම යටට ඔයා යන්න. යටට යනකොට ඔයාලට පේන ඇති notification කියලා එකක් තියෙනවා. ඔයාට මෙහෙම notification වගේ off වෙලා තියෙනවා නම් ඔයාට එන්නේ නැහැ message. මේ මොනම notification එකක් හරි off වෙලා තියෙනවා නම් ඔයාට notification එන්නේ නැහැ message එකක් ආවම ඔයාට YouTube එකටම යන්න ඕනේ. එතකොට ඔයාට තියෙන එකට සුළු දෙයයි දකුණු පැත්තේ උඩ කෙළවරේම තිත්තිරි තුනක් තවතක් තියෙනවා. ඒකට ටච් කරන්න. ඒකට ටච් කරන ඔයාට පේනද reset notification setting කියලා තියෙනවා. ඔයා ඒක උඩ එකපාරක් ටච් කරන්න reset notification setting කියන එකට ටච් කරන්න. එතකොට ඔයාගේ notification on වෙනවා. ඔයාගේ phone එක ගන්නකොට තිබුණු තත්ත්වයේ විදිහටම notification නැවතත් මේවා වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මේ ක්‍රමයෙන් හරි ගියෙත් නැති වුණොත් ඔයා යන්න ඔයාගේ phone setting එකට යන්න. මම යනවා මගේ phone setting එකට. ඒ ගිහින් ඔයාලට මෙහෙම පල්ලට යනකොට ඔයාලට මේ මගේ තියෙන apps කියලා ඔයාලට පේනවා ඇති. ඒ apps කියන එක සමහර phone වල නම් සමහර තැන් වල තමයි තියෙන්නේ. ඉතින් ඔයා එහෙම නැති වුණොත් ඔයාලට පේනවා ඇති මේ search button එකක් උඩ තියෙනවා හොයාගන්න බැරි වුණා. ඒකේ apps කියලා search කරන්න. APPS apps කියලා හම සර්ච් කරන්න. ඒ සර්ච් කරාම ඔයාලට පේනවා ඇති මේ apps කියලා එනවා. ඔයාලට මේ apps කියන එක තලයට යන්න. ඒ ගියාම ඔයාලට පේනවා ඇති ඔයාලට මෙහෙම app තියෙනවා. ඔයාලට මේකේ WhatsApp කියන එක හොයාගන්න ඕන හොයාගන්න. එහෙම නැත්නම් මේ search icon එකේ WhatsApp කියන එක search කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති WhatsApp එකේ එනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන storage data use බැටරි ඔහොම පල්ලට ගියාම ඔයාලට පේනද notification කියලා එකක් තියෙනවා. මේක මේ වගේ ඔහොම notification off වෙලා තිබුණා. ඔයාලට තියෙන ඔහොම notification සියල්ලම on කරගන්න. අරක හැදුවෙන් පස්සේ වගේ සම්පූර්ණයෙන්ම සියල්ලම මේවා වෙනවා. ඔයාලට තියෙන්නේ මේකෙන් all දාගන්න සියල්ලම all දාගත්තා නම් හරි. එහෙම නැත්නම් ඔයාලට රීචාර්ජ් අර ඉස්සල්ලා කරා වගේ කරත් ප්‍රශ්නෙකුත් නැහැ. සියල්ලම on කරගන්න. off වෙලා තියෙනවනේ. ඊට පස්සේ ওই ක්‍රමයෙන්මුත් ඔයාට හරි ගියේ නැති වුණොත් ඔයා දැන් සමහර විට වගේ කවුරු හරි මේවා කරන්න යනවා. හිතන්නේ WhatsApp එකේ මම දැන් මේවා කරන්න යනවා. මේවා කරන්න ගියාම ඔයා හිතන්න මේ වගේ කෙනෙක් දැන් මේ එක්කෙනෙකුෙන් ඔයාට notification එන්නේ නැහැ කියලා හිතන්න කොහොම කරලත් එන්නේ නැහැ කෙනාගේ notification. ඔයා යන්න මෙහෙම. ඔයා මේ දැන් ඔයාට මට ඕනේ දැන් හිතන්න මේ උඩම තියෙන අරුල් කියන එක තමයි ඕනේ. ඉතින් ඔයා ඒක උඩට ටච් කරනවා මෙහෙම එකපාර. ඒක උඩ ටච් කරාම ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ කෙළවරේම තිත්තිරි තුනක් තියෙනවා. අන් ඒ තිත්තිරි තුන ටච් කරන්න. ඒ ටච් කරායින් පස්සේ ඔයාලට පේනවා ඇති view contact කියලා එකක් තියෙනවා. ඒක උඩ ටච් කරාම මේ වගේ තැනකට තමයි ඔයා එන්නේ. ඒක ඔයාලට පේනවා ඇති මේක නම්බර් එකට පල්ලෙන් තියෙනවා notification කියලා item එකක්. ඔයාලා notification කියන item එක උඩට ඒක උඩ ගිහින් මේෙන් ඔයාලට පේනවා ඇති මෙතන මේ ක්ලික් එක වැටිලා. තිබ්බොත් ඒ කෙනාගේ notification ඔයාලට එන්නේ නැහැ. මේක off කරලා තියාගන්න. ඒක off කරාම ඔයාලට notification එනවා. මේක මෙහෙම on එකේ තිබ්බොත් ඔයාලට notification එන්නේ නැහැ. මේක මෙහෙම enable කරගන්න. ඔය ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. ඔය ටිකත් කරලා ඉවරලා ඔයාලට මේ වුන් නැති වුණොත් ඔයා ෆෝන් එකට data දාන්න බලන්න. ඔයා YouTube Facebook package එක පමණක් මේ active කරලා තියෙනවා නම් ෆෝන් එකේ normal data නැති වුණොත් සමහර වෙලාවට ඔය වගේ slow වෙනවා. message එන්නේ නැති WhatsApp එකට ගියාම message එන අවස්ථා එනවා. ඒකට ඔයා මේවත් කරලා හරි ගියේ නැත්තම් ඔයා normal data දාලා බලන්න. එහෙම නැත්තම් Wi-Fi connect කරලා බලන්න. Wi-Fi connect කරලා WhatsApp එකට ඒ විදිහමද වෙන්නේ කියලා. ඒ හේතු වලට අමතරව හේතු වෙන්නේ නැහැ. ওই ටික තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම නැවතත් ඔයාලට කියනවා අපි subscribe කරන්න නැත්නම් subscribe කරන්න. අයින් තියෙන bell icon එක click කරලා all දාගන්න. මේ වගේ සුපිරි වීඩියෝ හැමදාම ගෙන්න ගන්න පුළුවන්. හරියන බොහොම ස්තුතියි. අපි ගිහිල්ලා එන්න.